ඉතින් පින්තුනි උයන්දන මහමෙවුනා භාවනා සපුවේ උතුම් සෑරජානන් වහන්සේ නමක් ඉදිවෙමින් පවතිනවා. මම දන්න විදිහට මෑත භාගයේ ඉදිවන ස්තූප අතර සුවිශේෂී ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් නිදන් වීමට නියමිත උතුම් සෑරජානන් වහන්සේ නමක්. පින්වතුනි, ස්තූප කරවන අයට බුද්ධ ශාසනයේ උරුමය ලැබෙනවා. ඒක සසරට උරුමයක්. ඒක ඒ ස්තූප කරවන අයගේ ඒ ගමන නිවනින් අවසන් වෙනවා. එක මහා නිර්වාණ බීජයක්. ඒක මහා කුසල සම්පත්තියක්. බෝධීන් වහන්සේලා රෝපණය කරන බෝධි මණ්ඩප කරවන අයට බුද්ධ ශාසනයේ උරුමයක්. ඒක කවදා හරි පින නිවනින්ම තමයි අවසන් වෙන්නේ. ඊළඟට බොහෝ දෙනාට වන්දනමාන පිණිස විහෙර විහාර කරවන ආරාම කිත්වත් පූජා කරන ඒ ආරාම කරවපු අයටත් බුද්ධ ශාසනයේ උරුමයක් ලැබෙනවා. ඉතින් ඒ නිසා අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේගේ කාලේ අහිමි වුණේ අපිට උරුමේ තිබ්බේ නැහැ. රහතන් වහන්සේලාගේ කාලේ අහිමි වුණේ අපිට ඒ උරුමේ තිබ්බේ නැහැ. උරුමයක් තියෙන කෙනා පටාචාරාවක් වගේ පිස්සු හැදිලා දිව්වත් එයාට ශාසනීය මුණ ගැහෙනවා. උරුමේ තියෙන කෙනාට අඟුලිමාල වගේ මිනිමරුවෙක් වුණත් ශාසනීය මුණ ගැහෙනවා. සුනීත සෝපාක වගේ සමාජයෙන් කොන් වෙච්ච අය වුණත් අම්බපාලි වගේ සමාජයෙන් පිළිකුල් කරන චරිත වුණත් උරුමයක් තියෙන කෙනාට හම්බ වෙනවා. උරුමය කියන්නේ ඒක වළක්වන්න බෑ. ඇත්තටම මේ යුගයේ අපි විශේෂයෙන් ශාසනයට උරුමකම් කියන පින්කම් කරගත යුතුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ස්තූප කරවන ඒ පින්කමට ඔබ සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඔබගේ චිත්ත ප්‍රසාදයේ පිණිසයි මම මේ මතක් කළේ. සංසාරේ හැමදාම සෑයවල් කරනවා කියලා එකක් නැහැ. සමහරලාට අපින් අතින් සිද්ධ වෙනවාමයි වෙන්න ඇති. මේ වගේ විහෙර විහාර කරවන්න සම්බන්ධ වෙනවා කියන එක සංසාරේ හැමදාම කෙරෙන්නේ නැහැ. දැන් මේ චෛත්‍ය රාජානන් වහන්සේගේ කටයුතු දැනට අවසන් කරගන්න බැරුව තිබෙන්නේ සෑමලුවේ ග්‍රැනයිට් අතුරන් රුවමනයි එකට විශාල වියදමක් යනවා. ඊළඟට සෑමලුවේ ගොඩ වෙන පඩිපෙල් දෙක කරවන්න වෙලා තියෙනවා. බෝධි මණ්ඩපේට ඇතුල් වෙන පඩිපෙල් කරවන්න වෙලා තියෙනවා. ඊළඟට මේ පඩිපෙල් වලට ගොඩ වෙන තැන්වල ඇතුරු උපාදිය කරවන්න වෙලා තිබෙනවා. ඉතින් ඒ ටික කරගත්තා නම් මේ සෑරජානන් වහන්සේ කටයුතු අවසන් කළ බුද්ධ ශාසනයට පූජා කරන්න පුළුවන්. පඩිපෙලක් වගේ කරවනවා කියන එක ඒකට නම් කවුරුත් සම්බන්ධ විය යුතුයි. පඩිපෙල තමයි ප්‍රවේශ මාර්ගය. ලෝකෝත්තර ප්‍රාර්ථනාවක් එක කරන්න. අනේ මටත් මේ බුද්ධ ශාසනයට ප්‍රවේශ වෙන්න, කුසලයට ප්‍රවේශ වෙන්න, සතර සතිපට්ඨානයට ප්‍රවේශ වෙන්න, නිවන් මාර්ගයට ප්‍රවේශ වෙන්න මටත් මේ උපකාර වේවා කියලා. ඔය දොරටු වලට උදව් වෙන අයගේ
පින එහෙම එකක්. එයාලට ඇතුල් වෙනවා යා බුද්ධ ශාසනයට. ඊට පස්සේ ওই සාමාන්‍යයෙන් පඩිපෙල් කරවන එක පහසුවෙන් මිනිසින් ඉන්න පුළුවන් මලුපෙත් හදන එකේ ලෞකික ආනිසංසයක් තමයි සමහර අම්මවරු ඉන්නවා බඩේ දරුවෝ ගබ්සා වෙනවා. දරු සම්පත් ඉක්මනට වැටෙනවා. ඒ වගේ පඩිපෙල් කරවන්න ඕන. පඩිපෙල් කියන්නේ අනතුරු වළක්වන තැන. පහසුවෙන් ඇතුල් වෙන්න පහසුවෙන් ගමන් කරන්න උපකාර වෙන එක. ඒක ප්‍රතිවිරුද්ධ කර්මයක්. සමහරවිට ඉන්නවා මොකක් හරි කරදරයක් ඉවර වෙච්ච ගමන් ආයෙ කරදරයක් එනවා. කියන්නේ මාරක වැඩි ජීවිත තියෙනවා අනතුරු වැඩි. ඒයට හොඳ පින්කමක් මේ පඩිපෙල් දොරටු පහසුවෙන් යන මම්මාවත් කරවන එක. ඉතින් ඒ නිසා උයන්දන ඉදිවෙන උතුම් සෑරජාණන් වහන්සේගේ කටයුතු අවසන් කර ගැනීමට අලුතින් ඔයාලා කවුරුත් සෑමලුවේ වර්ග අඩියකවත් ඒ ග්‍රැනයිට් අතුරන පින්කමට සම්බන්ධ වෙන්න. මම ওই පින්කම් වලට ගොඩාක් මනාප. මම හිතනවා බුද්ධ ශාසනය මට වර්ග අඩියක් හරි ඕන. මටත් ශාසනයේ ඉඩක් ඕන. කියලා බුද්ධ ශාසනයෙන් ඉඩක් සම්බුදු රජුන් වැඩ හිටපු මහරහතන් වහන්සේලා වැඩ හිටපු ඒ උතුම් කුසල් භූමියේ Tamanටත් ඉඩක් ගන්න. ඒ වගේ ලෝකෝත්තර ප්‍රාර්ථනාවක් ඇතුව. හැබැයි මේ වෙනකොට මේ ඉන්න පිරිසෙන් මේ සෑරජාණන් වහන්සේගේ කටයුතු වලට සම්බන්ධ නොවිච්ච කෙනෙක් නැති තරම්. ඒ නිසා රූපවාහිනියෙන් හරි ගුවන් විදුලියෙන් හරි ධර්මය අහන කාට හරි පුළුවන් වුණොත් මේ සෑරජාණන් වහන්සේගේ කටයුතු අවසන් කරන්න සම්බන්ධ වෙන්න ඉක්මනින් බුද්ධ ශාසනයට පූජා කරන්න පුළුවන්. හේතුව 2026 වර්ෂයේ සුබ නව වසරක් වේවා කියලා ආරම්භ කළාට මේක කොහොම ගෙවෙයිද දන්නේ නැහැ. 2025 අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා සුබ නව වසරක් වේවා කියලා කැවුම් කිරිබත් කාලා පටන් ගත්තා. කොහොමද ගෙවිලා ගිය විදිහ? කොහොමද ගෙවිලා ගිය විදිහ? ඒ නිසා අපි මේ කටින් සුබ කියලා කිව්වට 2026 කොහොම ගෙවෙයිද දන්නේ නැහැ. ගිය අවුරුද්දේ හිටපු මිනිස්සු මේ අවුරුද්දේ නැහැ. ඒ නිසා අපි ඊළඟ අවුරුද්ද වෙනකොට ඉඳීද දන්නේ නැහැ. අබිත්තරීත කල්යාණං යහපත් දේ ඉක්මනින් කරන්න ඕනේ. නිසා ගොඩාක් කල් යවන්න නැතුව ඊළඟ ජනවාරියක් එනකල් ඉන්නේ නැතුව හැකි ඉක්මනින් සම්බුදු මහා සෑය උයන්දන අසපුවේ බුද්ධ ශාසනයට පූජා කරන්න ඇත්තා. ඒක කුයිතරම් වාසනාවක්ද?